පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක හරහා කතා කරන්නේ කෙවින් එක්ක නුරාන් රණ්ඩුවක් ඇති කරගන්නවා පාරදී. ඒකට හේතුව තමයි නැවත වතාවක් කම්පැනිය බාර ගන්න ඉන්න එපා කියලා. කෙවින්ගේ තාත්තා වගේම කෙවින්ගේ අම්මත් අක්කත් මේ හැමෝම දැන් කෙවින්ව අත්හැරලා අමතක කරලා ඉන්න නිසා. ඒ නිසා නැවත වතාවක් මේ බිස්නස් වලටවත් ගෙදරටවත් සම්බන්ධ වෙන්න එපා කියන එක මෙතනදී නුරාන් කෙවින්ට කියයි. හැබැයි කෙවින්ට පසුගිය දවස්වල මතකයි තමන්ගේ තාත්තා කවදාවත් තමන්ව අමතක කරලා තමන්ට වෛර නොකරන බව. තමන් ගැන මතකේ තියාගෙන කොච්චර දුක් විඳිනවද කියන එක ගැන නිරන්තරයෙන්ම කෙවින්ට මතක් වෙනවා. ඉතින් දැන් නම් කෙවින් අන්දන්න පුළුවන් කමක් නැහැ. නුරාන් මෙතනදී වැරදි වැටහීමක තමයි ඉන්නේ. කවදාවත් දෙමව්පියෙකුට තමන්ගේ පුතාව අතාරින්න බෑ. අනිත් එකම පුතා අනිත් කරුණ තමයි කෙවින් තව දෙයක් නුරාන්ට මෙතනදී කියන්න නියමිතයි. තව වැඩි දවසක් යන්න කලින් අක්ක වුණත් නුරාන් ගැන තේරුම් ගත දවසක අනිවාර්යයෙන්ම නුරාන් අතෑරලා දාලා මගේ පැත්ත ගන්න දවස වැඩි ඈතක නෑ. මොකද තමන් වැරද්දක් කරලා නෑ. අනිත් එක නුරාන් කියන්නේ හොඳ මිනිස්සෙක් නෙමෙයි. එයා භාවනාවත් රවට්ටනවා. ඒ වගේම එයාට වෙනත් පවුලකුත් තියෙනවා. මේ හැමදේම එළි වුණ දවසක තමන්ගේ අක්කා නුරාන්ට සෙරප්පුවකින් ගහයි කියලයි ඔන්න ඒ වෙලාවේදී කෙවින් කියන්නේ. ඔන්න ඔහොම වාද වෙවි ඉන්න අවස්ථාවකදී මේක ෆොන්සේක දැක්කොත් එහෙම නැත්තම් කවුරු හරි මේක වීඩියෝ කරලා ෆොන්සේකට පෙන්නුවොත් මං හිතනවා අනිවාර්යයෙන්ම නුරාන්න ඔෆිස් එකනොත් එලවලා දාවි ෆොන්සේකා. ඉතින් මේක මං කරපු ගෙස් එකක්. ඔයාලට මොකද්ද මේ කොටස ගැන හිතෙන්නේ? මෙහෙම දෙයක් කතා වෙන්න පුළුවන්ද? ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකේදී කරන්නේ කතාවකදී ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් ගැන අනුමාන වශයෙන් ඔයාලට ඉදිරිපත් කරන එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපිත් එක්ක එකතු වෙලා ඔයා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරන්න පුළුවන්. හරි. තව දවසක අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.